Hello guys, welcome back to my YouTube channel. ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන තමයි ආවේ. අද අපි මේ ඇවිත් ඉන්නේ උඩවලව ප්‍රදේශයට. මේ උඩවලව ජලාශය කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම තැන් වලින් එකක්. ඉතින් මේ වීඩියෝ එකේ වුණත් ඔයාලට පේනවනේ මෙතන තියෙන ලස්සන. මේ ජලාශය ඉදි කරලා තියෙන්නේ 1963 වර්ෂයේ තමයි. මේ උඩවලව ජලාශය කියන්නේ දැනට ශ්‍රී ලංකාවේ ඉදි කරලා තියෙන විශාලතම ජලාශ අතරින් තුන්වෙනි ජලාශය විදියටත් හඳුන්වන්න පුළුවන්. මේ උඩවලව ජලාශය මගින් උඩවලව අඹිලිපිටිය හම්බන්තොට වගේ ප්‍රදේශවලට ජලය සපයනවා. ඊට අමතරව මේ ප්‍රදේශවල වී වගාවට කෙසෙල් වගාවට ජලය සපයන්නේ මේ උඩවලව ජලාශයෙන් තමයි. ඒ වගේම තමයි මේ ජලාශය සතුව විදුලි බලාගාර දෙකක් පවතිනවා. ඒ නිසා ජාතික විදුලි බල සැපයුමට දායක වන ජලාශයක් විදියටත් මේක හඳුන්වන්න පුළුවන්. උඩවලව ජලාශය බලලා ඊළඟට අපි ආවේ ඇත් අතුරු සෙවන බලන්න. මෙතන ඉන්නේ තුවාල වෙලා අසරණ වෙච්ච, දෙමව්පියෝ අහිමි වෙච්ච, අනාථ වෙච්ච අලි පැටව් තමයි. බලන්නකෝ අලි පැටව් කිරි බොන්න දුවගෙන එන ලස්සන. ඉතින් අපිට මේ වගේ හැම වෙලේම නම් මේ අලි පැටව් බලන්න බෑ. මෙයාලව බලන්න පුළුවන් වෙන්නේ මෙයාලට කිරි දෙන වෙලාවට විතරයි. එයාලට කිරි දෙන වෙලාවල් මෙයාලා වෙන් කරලා තියෙනවා. හැම වෙලේම දෙන්නෙත් නැහැ. උදේ 9ට, දවල් 12ට, හවස 3ට, හවස 6ට කියලා මේ වගේ වෙලාවල් වලට තමයි මේ අලි පැටවුන්ට කිරි දෙන්නේ. ඒ වෙලාවට ආවොත් තමයි අපිට මෙයාලව බලන්න පුළුවන්කම තියෙන්නේ. අපිත් ඉතින් මේ උදේ වෙලාවක තමයි මෙයාලව බලන්න මේ ආවේ. උඩවලව ප්‍රදේශයේ මේ ඇත් අතුරු සෙවන නිර්මාණය කරලා තියෙන්නේ යලිත් සිය නිජබිම් කරා පානැගීමට ඉඩ දෙන්න යන තේමාව පදනම් කරගෙන 1995 නොවැම්බර් 4 යෙදුණු ලෝක සත්ව දිනය වෙනුවෙන් තමයි මෙම ඇත් අතුරු සෙවන නිර්මාණය කරලා තියෙන්නේ. මේ අලි පැටවුන්ට කිරිවලට අමතරව වී, කොස් කොලාතු වගේ කොලාතුත් දෙනවා කෑමට. ඉතින් මෙයාලා හරියට තරඟේ මේව කන්න. ඔයාලටත් පේනව ඇතිනේ. මේ ඇත් අතුරු සෙවන පාලනය වෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. ඒ වගේම තමයි ආසියාවේ ස්ථාපිත කරන ලද ප්‍රථම අලි ඇතුන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානය විදියටත් මේක හඳුන්වන්න පුළුවන්.
ඉතින් අපි අලි පැටවුන්ගේ සෙල්ලම් ටික බලලා ඊළඟට මේ අපි යන්නේ උඩවලව ජාතික වනෝද්‍යානය බලන්න. මේ අපි යන්නේ සෆාරි ජීප් එකක. ඉතින් මගේ මේ පළවෙනි අත්දැකීම තමයි මේ ජීප් එකක යන. දැන් අපි මේ කැලේ ඇවිදින ගමන් තමයි ඉන්නේ. සතුන්ට වතුර බොන්න එහෙම මේකේ පොඩි පොඩි දියකඩිති එහෙමත් තියෙනවා. ඔන්න අපට මුලින්ම ලස්සන මුව පැටියෙක් හම්බ වුණා. එයා අපේ ජීප් එකට බයේ හැංගෙන්න තමයි බලන්නේ. අපි පොඩ්ඩක් ඉස්සරහට යනකොට එයා පාර පැනලා යන්නයි හදන්නේ. අපි දැන් මේ ඇවිත් ඉන්නේ අලියෝ වැඩිපුර ගැවසෙන තැනකට. අපි ජීප් එක ටිකක් ලං කරද්දී එයා අපට ඇටැක් කරන්න වගේ එන්නේ. Wow guys, ඒක නම් මාර ලස්සන දර්ශනයක්. මෙතන ඉන්න අලි නම් ටිකක් දරුණුයි වගේ. මේ සත්තු එයාලගේ පාඩුවේ නිදැල්ලේ තමයි ඉන්නේ. අපි මෙයාලව බලන්න ගියාට මෙයාලට කරදර නොකර පාඩුවේ බලනවා නම් මම හිතන්නේ මෙයාලා අපිට කරදර කරයි කියලා.
මේ උඩවලව ජාතික වනෝද්‍යානය කියන්නේ ශ්‍රී ලංකාවේ අලීන්ට ජීවත් වෙන්න ඉතාම හොඳ වාස භූමියක් තියෙන ප්‍රදේශයක්. අපි දැන් මේ ඇවිත් ඉන්නේ කිඹුල්ලෝ ඉන්න ප්‍රදේශයට. කිඹුල්ලෝ මේ හරිය ගොඩක් ඉන්නවා. වීඩියෝස් වලට නම් පොඩ්ඩක් ගන්න අමාරුයි. ඒ නිසා මට වීඩියෝ ක්ලිප් එච්චර ගන්න බැරි වුණා. මම ටිකක් ගත්තා. ඔයාලට පෙන්වන්න ඕන නිසා දුරින් තමයි යාළුවෝ පේන්නේ හැබැයි. අපි මේ ඇවිත් ඉන්න තැන අලි රංචුවක්ම ඉන්නවා. ඒ කියන්නේ අලි අම්මයි තාත්තයි පුතයි. චූටි අලි පැටියෙකුත් ඉන්නවා. එයාව දැක්කම නම් හරිම ආස හිතෙනවා. එයාලා තුන්දෙනා අපේ ජීප් එක ළඟට එන්නයි යන්නේ. මෙතන ඉන්න අලියෝ නම් අර කලින් අපිට හම්බ වුණු අලියෝ වගේ නෙමෙයි, ටිකක් මිනිස්සුන්ට හීලෑ පාටයි. එයාලා අපිට පේස් කරන විදිහෙන් අපිට ඒක හිතා ගන්න පුළුවන් නේ. එකාලියෙක් නම් අපේ ජීප් එක ළඟට එන්නයි යන්නේ. එයා නම් අපේ ජීප් එකට හොඬ වෙල දාලා කෑම ඉල්ලනවා. ඔයාලට දැන් මේ පේන්නේ උඩවලව ජලාශයේ කොටසක්. වනෝද්‍යානය ඇතුළේදී වැව පේන්නේ මේ විදිහට තමයි. ඔයාලා නම් මෙතනට ආපු වෙලාවට මේකට බහින්න හිතන්නවත් එපා. මෙතන කිඹුල්ලෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා.
ඔන්න එහෙනම් උඩවලව ජාතික වනෝද්‍යානයේ ගමන අදට අපි මෙතනින් නිමා කරන්න තමයි යන්නේ. දැන් අපි මේ එළියට යමින් ගමන් තමයි ඉන්නේ. එහෙනම් ගායිස් අදට මගේ vlog එක මෙතනින් නතර කරනවා. ගිහින් එන්නම්. හැමෝටම බායි. අලුත් vlog එකකින් හමු වෙමු.